හෙලෝ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි නාන්න ගිය ඒකේ ඔය තිබිලා ගල්පතුරු දෙකක් අස්සේ පැල වෙලා තිබුණා මේ පොඩි පැලයක්. ඒක පැලේ නම නම් දන්නේ නෑ මම මේ මොකක්ද කියලා. හැබැයි මේ ඒකෙන් පොඩි වැඩක් ගන්න කියලා හිතුණා. එහෙම්මම පැලේ ගලවගෙන ආවා මම. ඊට පස්සේ පැලේ ගෙනල්ලා තියෙනවා. මේක තමයි පැලේ. මේකෙන් මට හිතුන මේ බොන්සයි එකක් කරන්න අදහසක් ආව. මේ එහෙම දැන් ගෙදර ඇවිල්ලා හට්ටියකුත් අම්මිගෙන් පරණ හට්ටියක් ඉල්ලගෙන එක හිල් කරලා ලෑස්ති කරලා කරගෙන තියෙනවා. බලමු අපි කොහොමද මේ අපේ ෆයිනලි රිසල්ට් එක එන්නේ කියලා. දැන් ඔක්කොම ටික ලෑස්ති කරගෙන යන ගමන් තියෙන්නේ මම. හරි දැන් මම ගත්ත හට්ටිය නේද? මුට්ටිය නෙමේ හට්ටිය මේ. මේක මේ පරණ වලම් මැස්සෙන් මේ අම්මි අයින් කරලා තියපු හට්ටියක් ගත්තේ. මම ඒකේ හිල් දෙකක් විදගත්තා. ඊට පස්සේ කොහු මේ පොල්වල පොල් එල්ලෙන් ගත්ත කොහු බත් නේද කියන්නේ? මං ආය පොල් කොහු ටිකක් ගත්තා. ඒක ගත්තේ මේ තියෙන්නේ මම කපාගත්ත මේ පොල් කොහු ටික. ඒක මෙහෙම මේ සිදුර උඩින් තියලා ඊට පස්සේ මම උළු කෑලි දෙකක් පාවිච්චි කරනවා ඒක තියන්න. මේක තියන්නේ මේ පස්වලට වතුර උරාගෙන වැඩි ජලය ටික ඔය සිදුරු දෙකින් ගලාගෙන යන්න. එතකොට දැන් මේකේ මේ සිදුරු දෙකෙන් මෙහෙම වහලා මේ උළු කැටේ කෑල්ලෙන් ඔහොම තිබ්බට පස්සේ පස්වලට ඕක තද වෙලා ඔතන පස් ටික හොදන් යන්නේ නැතුව ෆිල්ටර් වෙලා වතුර ටික විතරක් වැඩි වතුර ටික විතරක් එළියට යනවා. හරි දැන් අපේ මිශ්‍රණය හදා ගන්න ඕනි. අපි හදාගන්නේ කොම්පෝස්ටුයි මතු පිටපස් කියන්නේ ඔය සාමාන්‍ය මේ ඔය අපේ අවට තියෙන පස් ටිකයි දාන්නේ. මම හැබැයි දාන්නේ කොම්පෝස්ට් පොඩ්ඩක් වැඩියෙන් දාලා පස් පොඩ්ඩක් දාලා තමයි මේ හදන්න try කරන්නේ. එතකොට අපි ගන්නේ කොම්පෝස්ට් අනුපාතයක් විදිහට ගත්තොත් කොම්පෝස්ට් 2ට මතු පිටපස් 1ක්. ඒ වගේ ඒ විදිහට තමයි මම ගන්න. හරි දැන් මෙතන අපි උදළු දෙකක් කොම්පෝස්ට් ගත්තේ උදැල්ලෙන් දෙකක්. දැන් අපි මතු පිටපස් එක උදැල්ලක් දානවා. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් රොඩු ටික අයින් කරගෙන මේක හොඳින් කවලම් කරගන්න ඕනේ. ඒ කවලම් කරගන්න ගමන් මම ඔය අහුවෙන කෝටු කෑලි රොඩු ටික අයින් කරගන්නවා. දිරණ ද්‍රව්‍ය තිබ්බත් කරලා ගන්න. ඔයාලා ඔය පොඩ්ඩක් පස් හලලා ගන්නවා නම් වඩාත් හොඳයි. මේ මම හලලා ගන්නෑ. මම ඔහොම මේ අතින් පොඩ්ඩක් ඉස්සෙල්ලා පොඩ්ඩක් මෙහෙම හලලා ගත්තා. ඒවා එහෙම අහුවෙන පස් කැට ටික මම මෙහෙම පොඩි කරලම හට්ටියට දාගන්නේ. මේකට ආයේ ගොම පොහොර ටිකක් තිබ්බනම් තවත් හොඳයි. එතකොට ගොම පොහොරත් එකක් විතර දාගන්න ඔයාලා ගන්න අනුපාතයට අනුව. මම ගොම පොහොර පාවිච්චි කරන්නේ නැහැ. මේක ඊට පස්සේ හදලා මම මෙහෙම හට්ටියට පොඩ්ඩක් පස් ටිකක් පුරව ගන්නවා.
ඊට පස්සේ බලනවා මේක කොහොමද මට සිරිය මේක කොහොමද එන්නේ කියලා. එතකොට අපිට අවශ්‍ය ගානට මැනලා බලාගෙන කපා ගන්න ඕනි වැඩි ප්‍රමාණය. දැන් මම මේක මේ පැලේ හොඳට පිරිසුදු කරගන්න යන්නේ. මේ රොඩු කෑලිය එහෙම අයින් කරලා මේක තිබ්බේ ඔයේ තිබ්බ තැන මම පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා මේ ගලවෙන විදිහ. ඊට පස්සේ දැන් මේක මේ ඉස්සලාම් මම මේක හොඳට හොද ගන්න ඕන. ඊට පස්සේ මේකේ වැඩි මුල් ටික කපලා අපිට හට්ටියට ගැලපෙන විදිහට අපි හදා ගන්න ඕන. කෙස් කෑලිත් තියෙනවා. හරි දැන් අපි පැලේ හොඳට හෝදගෙන අනවශ්‍ය මුල් කෑලි ටිකයි ඔය ආපහු රොඩු කෑලි එහෙම හිටලා තියෙනවා නම් ඒ ටිකත් එහෙම අයින් කරගෙන මේ වැඩි මුල් කොටස් ටික අපි කපලා අයින් කරගන්න ඕනේ. හරි දැන් අපි වැඩි මුල් ටික කපා ගත්තා. ඊට පස්සේ දැන් අපි බලන්න ඕන මේකේ මේ හට්ටියේ කොහොමද ඩිසයින් එක දාගන්නේ කියලා. ඔයාලා මේක ඔයාගේ ගහේ රටාව සහ හැඩය අනුව ඔයාලා ඒක කැමති විදිහට අලයින් කරගන්න ඕනේ. මම පොඩ්ඩක් ඒ කියන්නේ මම මේක හිටවන්න යන්නේ මේ මුල් ටික ඔක්කොම මේ ගිල්ලවන්නේ නැහැ හට්ටියේ. ඒ කියන්නේ මම ගන්නෙ මේ ටිකයි මේ මුල් කෑල්ලයි මෙහෙම මතු පිටට එන්න, අනිත් ටික ඔක්කොම පස්සටට යන්න. එහෙම තමයි මම හිටවන්නේ මේ පැලේ. එතකොට දැන් මේක සම්පූර්ණයෙන්ම මම හිතාගෙන ඉන්නේ දැන් මේකේ මේ වටේ දාරේ තියෙන්නේ මෙන්න මෙතනට එනකන් විතරයි පුරවන්නේ කියලා. එතනින් උඩට මොකක් හරි ලේයර් එකක් හරි මොකක් හරි ලස්සන දෙයක් කරන්න අදහසක් තියෙනවා. ඒක අපි බලමු පුරවගෙන යද්දී කොහොමද ඒක එන්නේ කියලා. එතකොට මම තව මේකට දැන් පස් ටිකක් ආපහු දාගන්නවා.
කරා. ඔයාලා හිටව ගද්දි පැලේ හොඳ තදට කියන්නේ වතුර දාද්දී මේක පස් බුරුල්ලෙනවා. එතකොට මේ අපි හිට වෙන විදිහ ඇංගල් එක ඇලයින්මන්ට් කරලා හිටවද්දී ඒක වෙනස් වෙනවා. ඒක හින්දා හොඳට පස් චුට්ට දාලා තද කරගන්න පැලේ ඒ හැඩයට තියාව ගන්න. මම මේ තව චුටි දෙයක් කියන්න ඕනේ. බොන්සයි කරන්න පොඩි ආසාවක් තියෙනවා. ඒ කියන්නේ මේ මගේ බොන්සයි කරනවා මම දෙවෙනි පැලේ. මට මේ ආයේ ඔය පොඩ්ඩක් මම ඒ කියන්නේ ගිහිල්ලා හොයාගෙන එහෙම මම කරන්නේ නැහැ. ඔය සමහර ඔය තැන්වල ඉබේ හැදුන තැන්වල තියෙන පැල තමයි මං ගලව ගන්නෙ. එහෙම ගලවගෙන තමයි දැන් ඔය මං ඉස්සලාම් මගේ හැදුන පැලේ මේ අපේ වතුර ටැංකියක අඩියේ තමයි මේ පැලවෙලා තිබ්බේ ඉබේම. ඒක මම ගලවලා පොට් එකක හදලා එහෙම තමයි හදව්වේ. දැන් මම බොන්සයි පැලයක් ඒ කියන්නේ හදන්න අදහස තිබ්බා. මම හැබැයි මේ ඔය පැල එහෙම හොයාගෙන යන්නේ නැහැ. ඉබේ හැදිලා තියෙන තැන් වලින් ඔය දොළ පාරවල් අයිනේ එහෙම තැන් වලින් තමයි ස්වභාවිකවම හැදිච්ච එකක් තමයි මම හොයාගන්නේ. මේ පැලෙත් මේ එහෙම ස්වභාවිකව හැදිලා දැන් ඒක මේක ඔය මැද ගල් තලාවේ හැදිලා තිබ්බේ. මේක දැන් එතකොට ඔය වතුර වැඩි දවස් වලට වතුරටත් අහු වෙනවා. එතකොට මේ අවුවට හරියට ගල රත් වෙද්දි හරියට ඒකට ඕනි වතුර හම්බ වෙන්නේ. එතකොට ඒක හින්දා තමයි මේක අර වැඩි ගහ ලොකුවට ඇවිල්ලා නැත්තේ. නැත්තම් මේ ගහ ලොකු වෙන මේ ගහ. එතකොට ඒව ඔක්කොම බලන්න ඕනේ මේ බොන්සයි කරද්දී. මම හිතුව විදිහට පැලේ හිටවෙලා තියෙන්නේ. දැන් මේකේ මෙහෙම තියෙනවද පාසි දානවද කියලා පොඩ්ඩක් දෙගිඩියාවෙන් ඉන්නවා මම. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ අතු ටික කපන්න. ඒක මම දැම්ම කපන්නේ නැහැ. මෙහෙම පොඩ්ඩක් අතු බෙදිලා පොඩ්ඩක් මුල් ටික අල්ල ගන්නකන් ඉන්නවා. එතකොට මේ මොකද දැන් අපි වෙන තැනකින් පැලය ගලවගෙන ඇවිල්ලා මුල් ටික අල්ල ගන්න ශක්තියක් වැය වෙනවා. ඊට පස්සේ මේ
අතු ආපහු වතුවලට හැදෙන්න්නත් ශක්තියක් අය වෙන හින්දා එතකොට පැලේ මැරිලා යන්න පුළුවන් වේලෙන්න්න පුළුවන්. ඒක නිසා මම මුල් අල්ල ගන්නකම් සතියක් විතර මෙහෙම තියාගන්න. මේකට අපිට පොහොරදානවනන් දාන්න පුළුවන් නිල් කැට ආය කළු කැට ඊට පස්සේ එලවලුවලට දාන TDM වගේ හැබැයි පොහොර චුට්ටක් විතරක් දාන්න දහ සරුවට වගේ හැදුනේ නැත්තං විතරක්. ඊට පස්සේ ආය කොළ කහ පාට වගේ වෙලා මැරෙනවන කොළ සාමාන්‍යෙන් මේවා මෙන්න මේ වගේ කහපාට වෙලා වගේ තියෙනවනම් පොඩ්ඩක් යූරියා මදිකමක් තියෙන්නේ මේ මලකඩ වගේ ඒකට යූරියා ටිකක් දැම්මත් හරියන. මම අවසානයේ මේක මෙන්න මෙහෙම ගහ හෝද ගන්න ඕන නිසා අර පස් කැට ජරාව යන්න ඕන නිසා මෙහෙම ගහට මම වතුර ස්ප්‍රේ කරනවා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට සමුගන්නවා. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න.